Hi guys, ඔන්න අද අපි බලමු අපි මොනවද ඉන්දියාවේදී ඊළඟ දවස්වල කරේ කියලා. ඉතින් අපි අද යන්නේ බුද්ධ ගයාට. බුද්ධ ගයාව කියන්නේ අපි හැමෝම දන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබපු ස්ථානය, ඒ වගේම සත්සතිය ගත කරපු ස්ථානය. ඉතින් බුද්ධ ගයාවට ගියාට අපිට ෆෝන් එකක්වත් කැමරා එකක්වත් මොකවත් තරම් යන්න අවස්ථාව නැහැ. මොකද ලොකු සිකියුරිටි එකක් තියෙනවා එතන. ඒ හින්දා කිසිම වීඩියෝ එකක් ඒ ස්ථානයේ අපිට ගන්න බැරි වුණා. ඉතින් හරිම පින්වන්ත තැනක් කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් අපි මේ දවසේ උදෙන්ම තමයි බුද්ධ ගයාවට ගියේ. ඊට පස්සේ අපි යන්න පුරටත් උනේ දුර්ගේශ්වරී. ඒ යන අතරමඟදී තමයි නීරංජනාගඟ ওই විදිහට අපිට අපි ගමන් කරද්දිම අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් බෞද්ධ ජනප්‍රවාදවල කියනනේ නීරංජනාගඟේ එගොඩ වෙලා තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබා ගත්තේ කියලා. එතකොට එගොඩ උනේ දුර්ගේශ්වරී ඉඳලා. මේ තමයි දුර්ගේශ්වරී. දුර්ගේශ්වරී කියන්නේ සරලව අපේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථානය. ඉතින් මේක තියෙන්නේ බුද්ධ ගාවට චුට්ටක් එහාට වෙන්න උරුවෙල් දනව්ව කියලා ඒ කාලේ හඳුන්වපු ගමේ. අපි යන කාලේ නම් මේ දුර්ගේශ්වරී වලටත් කේබල් කාස් මාර්ගයක් හදා හිටියා. හැබැයි ඉන්දියාවේ කට්ටිය ඉන්නවා අපිට ගෙවීමක් කරලා ඒගොල්ලන් එක්ක දෝලාවක යන්න පුළුවන් විදිහට. මෙන්න මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථානය පෙන්눔 කරලා තියෙන්නේ. මේ හැම තැනකදීම උගලන්ට පේන්න තියෙන ඇති රත්තරන් පාට ගාලා වගේ. ඇත්තටම ඒ විදිහට කරන්නේ තායිලන්ඩ් වගේ කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇත්ත රත්තරන් තමයි ආලේප කරන්නේ. ඊළඟට අපි ගියේ සුජාතා ගමට. සුජාතා ගම කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් නුග ගහක් යට සුජාතා සිටු දේවිය දුන්න දාණය දුන්න නුග ගහයි ඒ ස්ථානේ තමයි ඒ තියෙන්නේ. ඉතින් අපි ඒ දවසේ ගමන නිවා කළා ඊළඟට අපි පිටත් වුණා රජගහ නුවරට යන්න. මේ රජගහ නුවර කියන්නේ ඉස්සර බිම්බිසාර රජුරුවන්ගේ අගනුවර. එහෙම නැත්නම් මගධ රාජ්‍යයේ අගනගරය තමයි මේ රජගහ නුවර. අපි මේ ස්ථානයට ගිහිල්ලා මුලින්ම ගියේ තපෝදා නදියට. මේ තපෝදා නදියේ එතන විශේෂත්වය තමයි අපි දැකපුව ඇත්තටම මේ කුල භේදයේ සෑහෙන්න පින්නපුත් කරපු තැන. ඊට පස්සේ අපි සප්තපර්ණී ගල් ගුහාවට ගියා. ඊට පස්සේ අපි ගියේ බිම්බිසාර රජුරුවන්ව හිර කරලා තිබ්බ අජාසත් රජුරුව බිම්බිසාර රජුරුවන්ව හිර කරලා තිබ්බ සිර කුටිය බලන්න තමයි ගියේ. ඊළඟට අපි ගියේ විඩූබෑගේ ගැල් එරුණු තැන බලන්න. ඉතින් විඩූබෑ කියන්නේ කොසල් රජුරුවන්ගේ පුතෙක්. ඉතින් ඔහු ශාක්‍ය වංශයත් එක්ක යුද වැදීමට තීරණය කරා. එතනදී ලොකු විනාශයක් වෙන බව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයේ යුද්ධයට එනකොට ගැල් එරවපු පාරවල් තාමත් ඒ ස්ථානයේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලන්න ගියේ ගිච්ඡකූට පර්වතය. ගිච්ඡකූට පර්වතය කියන්නේ අපි අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ මාරලා බුදු වෙන බව සිතලා දෙව්දත් ගල් පෙරළුව ස්ථානයේ තමයි. ඉතින් මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කුඩිය තමයි ඔයාලට ඔය පේන්න තියෙන්නේ. ඉතින් මේ ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් නාටානාටි සූත්‍ර දේශනාව කරා කියලා විශ්වාස කරන තැන. ඒ වගේම මේ ස්ථානයේදී මහා මොග්ගල්ලාන බුග්ගංජ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ වගේම දීඝනක පරිත්‍යාජකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අසල සරියුත් මහරහතන් වහන්සේ අරහත් භාවයට පත් වෙලා තියෙනෙත් මේ ස්ථානේ. ඒ වගේම මේ ස්ථානේ මේ විදිහට කේබල් කාස් තියෙනවා. මේ කේබල් කා වලින් සාම විහාරය කියලා මෙන්න මේ විහාරයට තමයි යන්නේ. මේ විහාරය ජපානයෙන් තමයි හදලා තියෙන විහාරයක්. ලෝක යුද්ධ අවස්ථාවේදී සාමේ විහාර විදිහට තමයි හදලා තියෙන්නේ. මේ විදිහට තමයි අපිට කේබල් කා එකේ යද්දී වටේ පේන්න තිබ්බේ. ඉතින් thank you for watching this video. අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙත් හම්බෙමු මොනවද අපි ඉන්දියාවේ කරේ කියලා බලන්න.